කිලෝමීටර් 7000ක් දුවපු brand new vessel එකකට මෙහෙම වෙන්න පුළුවන්ද? ඉතින් වෙන්න පුළුවන්. එන්න වෙලා තියෙන දේ පෙන්නන්න. vessel එක මම දන්න මගේ යාළුවෙක්ගේ හරිම ආදරෙන් පාවිච්චි කරේ. හැබැයි බලන්න මේ paint එකට වෙලා තියෙන දේ. එන්න පෙන්නන්න. කොහොමද සීරලා තියෙන සීරීම් ගොඩ? හැම තැනම මේ වගේ සීරලා තියෙන්නේ. ඉතින් මේක කෝටින් එකකට තමයි අද ගෙනල්ලා තියෙන්නේ. කෝටින් එක කරන්න කලින් අපි රූපස් කියන ඉටලියන් සිස්ටම් එකෙන් පොලිෂ් කරා. ඉතින් ඒකට අපි මුලින්ම යූස් කරන්න යන්නේ මයික්‍රෝෆයිබර් පෑඩ් එකක් මුලින්ම ෆස්ට් ස්ටේජ් එකට. අපි බලමු මේක කොහොමද ගොඩ දාගන්නේ කියලා. ඉතින් හොඳම දේ තමයි මේක කලින් නැනෝ කෝටින් එකක් කරලා තියෙන වෙහිකල් එක. මේක ජපාන් වලින්ම නැනෝ කෝටින් එකක් කරලා ආපු වෙහිකල් එකක්. ඒතකොට ඔයාලට ප්‍රශ්නයක් තියෙන්න පුළුවන්. නැනෝ කෝටින් එකක් කරපුවම කොහොමද මේම සීරෙන්නේ කියලා. මෙහෙමයි. ජපානයේ තියෙන වෙදර් කන්ඩිෂන් එක ඩස්ට් එක අපේ රටේ වගේ නෙමෙයි. ගොඩක් වෙනස්. ඒ රටවල් වල නැනෝ කෝටින් එකක් කරත් ඒ ප්‍රොටෙක්ෂන් එක ඒ රටට දුවන්නේ නැති. හැබැයි මේක ලංකාවට ආව ගම අපේ රටේ වෙන්න තියෙන දේවල් ටික වෙද්දි ඒ ප්‍රොටෙක්ෂන් එක මදි වෙනවා වෙහිකල් එකේ පේන්ට් එක ප්‍රොටෙක්ට් කරගන්න. ඒ නිසා තමයි අපි ග්‍රැෆේන් වගේ ටෙක්නොලොජි එකක කෝටින් එකක් කරන්නේ. මොකද ග්‍රැෆේන් ටෙක්නොලොජි එක කෝටින් එක තියෙන හાર્ඩ්නර් ලෙවල් එක වැඩි. ඒ කියන්නේ කෝටින් එකේ ශක්තිය වැඩි වගේම කෝටින් එකේ ලේයර් එකේ thickness එකත් ගොඩක් වැඩි. නැනෝ කෝටින් එකට වැඩිය 10 ගුණයකට වඩා වැඩි කිව්වොත් නිවැරදි. අපි බලමු මේ වාහනේ කොහොමද ගොඩ දාගන්නේ කියලා. පෙන්නන්න යන්නේ කොයි වගේ වෙනසක් වෙනවද කියලා අපි බලමු. ඉතින් ඔයාලට මතකයිනේ කොච්චර මේකේ සීරීම් තිබ්බද කියලා. ඉතින් අපි බලමු දැන් කොහොමද මේකේ ෆයිනල් ලුක් එක කියලා. එන්න බලන්න. මෙන්න මෙහෙම තමයි තිබ්බේ. කොච්චර සීරීම්ද? අපි මේ පැත්තට එමු. දැන් කොහොමද? වෙනස. කොහොමද මේ සීරීම්? ඉතින් ඔයාලටම පේනවනේ මේකේ ෆයිනල් ලුක් එක කොච්චර වෙනස්ද කියලා. ප්‍රධානම දේ තමයි මේ අපි පොලිෂ් කරන පොලිෂින් සිස්ටම් එක. මේ රූපස් කියන සිස්ටම් එකෙන් අපි මේ වගේ සීරීම් අයින් කරත් ඒ ස්ටේජ් වලදී මේකේ තියෙන බෙනිෆිට් එක තමයි ක්ලියර් කෝට් එක ඩැමේජ් වෙන්නේ නැහැ. ගොඩාක් කට්ටිය මේ වගේ සීරීම් තියෙන වාහනයක් ආපු ගමන් එයාලා කෝටින් එකක් කරන්න කලින් මුලින්ම කරන්නේ මේක වැලි කොලෙන්ම කපලා දානවා. එතකොට ක්ලියර් කෝට් එක ගොඩාක් අඩු වෙනවා. මේ අලුතෙන් එන වාහනවල පේන්ට් ගේජ් එක ලොකු ගේජ් එකක් නැහැ. ඒ කියන්නේ ඉස්සර ආපු වාහන වගේ නෙමෙයි. දැන් වෙසල් වල එහෙම පේන්ට් ගේජ් එක අඩුයි. ඒ වගේ එකක ක්ලියර් කෝට් එක කපලා දැම්මා කියන්නේ ඒ වාහනේ වැඩක් නැහැ එතනින් එහාට. දැන් අපි මේ පාවිච්චි කරන රූපස් කියන ඉටලියන් සිස්ටම් එකෙන් කරද්දි තියෙන ලොකුම වෙනස ක්ලියර් කෝට් එක ඩැමේජ් වෙන්නේ නැහැ. ක්ලියර් කෝට් එක හැරෙන්නේ නැහැ. ඒක තමයි මේකේ තියෙන වෙනස. එතකොට අපි ඔයාලගේ වෙහිකල් එකේ කෝටින් එකක් කරන්න කලින් අපි රූපස් කියන ඉටලියන් සිස්ටම් එකෙන් තමයි පොලිෂ් කරන්නේ. ඒක වෙනස් වෙනවා වාහනේ තියෙන පේන්ට් එකේ තියෙන කන්ඩිෂන් එකත් එක්ක. මේක එක ස්ටේජ් එක පොලිෂ් එකක්ද ස්ටේජ් දෙකකද ස්ටේජ් තුනකද කියන එක ඩිපෙන්ඩ් වෙනවා වෙහිකල් එකේ පේන්ට් කන්ඩිෂන් එකත් එක්ක. ඒත් එක්කම ඒවට යූස් කරන පෑඩ් එක ඔක්කොම වෙනස් වෙනවා. ඉතින් මෙන්න මේ විදිහට තමයි මේ වෙහිකල් එක කෝටින් එකකට ප්‍රිපෙයාර් වෙන්නේ. ඔයාලටම පේනවා ඇත්නේ ෆයිනල් ලුක් එක කොච්චර වෙනසක් තියෙනවද කියලා. ඉතින් ඔයාගේ වෙහිකල් එකත් සීරලා තියෙනවා නම් බය වෙන්න එපා. ඔයාලට පුළුවන් ග්‍රැෆේන් කෝටින් එකක් කරගන්න. ආයේ කවදාවත් ඔයාගේ වෙහිකල් එක සීරෙන්නේ නැහැ එතකොට. හැබැයි ග්‍රැෆේන් කෝටින් එකක් කරනවා නම් ඔයා එන්න ඕන හොඳම තැන තමයි UV shade. මොකද ඒකට හේතුව අපි තමයි ග්‍රැෆේන් කෝටින් වල ලංකාවේ එකම ඕතරයිස්ඩ් ඩීලර් ඉන්නේ Onyx කියන බ්‍රෑන්ඩ් එකේ. ඒ නිසා ඔයාලට බය නැතුව වගකීමක් ඇතුව වැඩක් කරගන්න එන්න UV shade අපි ගාවට.